අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවදත් මගේ යාළුවෝ සියලුම දෙනාම travel tk YouTube channel එකට. ඔන්න යාළුවනේ මම අද ඇවිල්ලා ඉන්නේ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයට. එහෙම නැත්නම් පෑලියගොඩ මාළු කඩේට. ඉතින් ඔයාලට මම අද කරනවා සම්පූර්ණ වීඩියෝ එකක්. මෙතන තියෙන මාළු මිල ගණන් කොහොමද? එතකොට තාම මොනවද මෙතන මිලදී ගන්න තියෙන මාළු වර්ග. ඉතින් මේ වගේ ගොඩක් විස්තරයක්. ඉතින් මගෙත් එක්ක වීඩියෝ එක අවසානයේ දක්වාම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ වීඩියෝස් හොඳ නම් ඔයාලගෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම travel tk YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා එන්න මගෙත් එක්ක යන්න පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය ඇතුළ බලන්න.
රාලය ඉන්නවා කිලෝ එක රුපියල් 150 ඉඳන් රුපියල් 300 වගේ වෙනකම්. බලමාළු තියෙනවා කිලෝ එකත් කිලෝ එකමාර වගේ අල්ලන කූරි. ඉතින් මේ කිලෝ එක වෙන්නේ රුපියල් 350ත් 500ත් අතර ගාණක්. ඉතින් සුද්දා ඉන්නවා කිලෝ එක 600ත් රුපියල් 800ත් අතර. ඉතින් ඒ වගේම ලේන පරව් කිලෝ එක රුපියල් 300ත් 550ත් අතර. ලින්න රුපියල් 400ත් 700ත් අතර තමයි කිලෝ එක ගන්න වෙන්නේ. ඒ වගේම හුරුල්ලා ඉන්නවා කිලෝ එක 450ත් 650ත් අතර. ඒ වගේම ගල් මාළු ඉන්නවා පොඩි සයිස් එක රුපියල් 350 ඉඳන් 700 වෙනකම්. ඉතින් ඒ වගේම ඉස්සෝ ඉන්නවා 1200 ඉඳන් 1800 වෙනකම්. ඉතින් යාළුවනේ විශේෂයෙන් කියන්න ඕන ඉස්සෝ අද නම් ගොඩක් තිබුණ නැහැ. එක තැනක විතරයි ඉස්සෝ ගොඩක් තිබ්බේ. يعني එක සයිස් වලින් එක වර්ග වල ඉස්සෝ මිලදී ගන්න හිටියේ එක ව්‍යාපාරික මහත්මයෙක් ගාව විතරයි. ඉතින් මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති ඉස්සෝ ටිකක් මිල වැඩි. ඉතින් දැල්ලොත් ඒ වගේම තමයි දැල්ලෝ 1400ත් 1600ත් අතර තමයි කිලෝ එකක් අලෙවි වුණේ. ඉතින් ඒ කියන්නේ දැල්ලෝ හිටියෙත් ඒ ව්‍යාපාරික මහත්මයා ගාවම විතරයි. يعني පොඩි දැල්ලෝ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අද දැල්ලෝ සහ ඉස්සෝ මිල ගණන් ටිකක් වැඩි. ඉතින් ඒ වගේම මඩු මාළු තියෙනවා කිලෝ එක 650 ඉඳන් 800 වෙනකම්. ඒ වගේම ඉතින් අපි ගත්ත සුපිරි මාළු වලු දෙකක්. මේ මාළු වල කිලෝ එක උනේ රුපියල් 250යි. ඉතින් රුපියල් 250ත් රුපියල් 300ත් අතර වගේ තියෙනවා සුපිරි මාළු වල. ඉතින් කපලා සුද්ධ කරලා සේරම කරලා තියෙන්නේ. ගිහිල්ලා හොදලා අපිට පිස ගන්න විතරයි තියෙන්නේ. ඉතින් සුපිරි මාළු වල. ඉතින් ඒ වගේම මේ මාළු වල කන්න කැමති කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මාළු වල කන්න කැමති කට්ටිය දන්නවා කොහොමද කියලා. සුපිරි ගල් මාළු වල. ඉතින් ඔයාලා try කරලා බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම සූඩා ඉන්නවා කිලෝ එක 250 ඉඳන් 300 වෙනකම්. ඒ වගේම ජීලාව ඉන්නවා කිලෝ එක රුපියල් 900 ඉඳන් 1200 වගේ වෙනකම්. ඒ වගේම පරව් ඉන්නවා කිලෝ එක 900 ඉඳන් 1200 වගේ වෙනකම්. ඒ වගේම ගල් මාළු ඉන්නවා ලොකු සයිස් එකෙන් කිලෝ එක රුපියල් 900 ඉඳන් 1200 වගේ වෙනකම්. ඉතින් ඔන්න විදිහට තමයි මාළු මිල ගණන් තිබ්බේ. මොකද මම මිලදී ගන්න මම බැලුවේ ওই මාළු වර්ග විතරයි. ඉතින් ඒ වගේම අනිත් මාළුත් මිල සාමාන්‍යයෙන් ඔයාලා ළඟට ඇවිල්ලා ගේ ගාවට ඇවිල්ලා විකුණන වෙළඳ මහත්මින්ගේ මාළු මිල ගණන් වලට වැඩිය ගොඩක් අඩුයි. මොකද ඔයාලා අපි හිතමුකෝ මාළු කිලෝ එකක් ගන්න මිලෙන් ඔයාලට මාළු කිලෝ 3-4ක් මිලදී ගන්න පුළුවන් මෙතෙන්ට ගියොත්. ඉතින් පොඩි වෙලාවක් වැය කරන්න විතරයි ඔයාලට තියෙන්නේ මේ ස්ථානෙට යන්න. ඉතින් මේ ස්ථානෙට ගිහිල්ලා බලන්න. ඔයාලගේ මුදල් ගොඩක් ඉතුරු වෙයි. ඉතින් මම හැමදාම වීඩියෝස් කරන්නේ අපි සාමාන්‍ය මිනිස්සුන්ට. ඉතින් ඔයාලට පුළුවන් එක දවසකට සාමාන්‍යයෙන් තමුන්ට නිමාඩු තියෙන දවසකට තමන්ට ගිහිල්ලා මෙතන බලන්න පුළුවන් මාළු මිල ගණන් කොහොමද කියලා. ඇත්තටම තමන් සාමාන්‍යයෙන් මිලදී ගන්න ස්ථානවල මාළු මිල ගණන් වලට වැඩි ගොඩක් අඩුයි. ඉතින් තමන්ගේ මුදල් ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් මේ වගේ තැන් වලට ගියොත්. ඉතින් ගොඩක් කට්ටිය මේ වගේ තැන් වලට යන්නේ නැහැ. සමහරව දන්නේ නැහැ මෙතන අපිට අවශ්‍ය තරමට, ඒ කියන්නේ 500ක් කිලෝ එකක් වගේ පොඩි ප්‍රමාණයක් දෙනවාද කියලා. ඇත්තටම ඔයාලට කැමති ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා ඔයාලත් උත්සාහ කරලා බලන්න මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා සහ ඔයාලගේ මුදල් කොච්චර ඉතුරු වෙනවද කියලා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක අවසානයේ දක්වාම රැඳිලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම Travel TK YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු මේක ඇතුලේ සම්පූර්ණ වීඩියෝ එක බලමු. ඒ වගේම ආයෙත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔයාලා සියලුම දෙනාටම සුබ දවසක්.